හරි පුතේ අපි අද කතා කරන්නේ 9 ශ්‍රේණියේ 5 වෙනි පාඩම බීජීය ප්‍රකාශන. හරි. දැන් අපි මුලින්ම මාතෘකාව ලියාගමු බීජීය ප්‍රකාශන කියලා. හරි. දැන් අපිට මුලින්ම තියෙන්නේ මේකේ ආදේශයේ කොටස. හරි. දැන් ඔන්න මට දෙනවා ප්‍රශ්නයක් x සමානයි 3යි y සමානයි 2යි කියලා. ඊට පස්සේ ප්‍රකාශනයක් දෙනවා අපිට 3x ධන 4y වල අගය හොයන්න කියලා. දැන් අපි දන්නවා අපිට දීලා තියෙනවා x වල අගය කීයද? x වල අගය අපිට දීලා තියෙනවා 3යි කියලා. හරි. එහෙනම් x වෙනුවට කීයද අපි දාන්නේ? 3. එතකොට මෙතන 3 වැඩි කිරීම දැන් x වෙනුවට කීයද දාන්නේ? ඒ 3. 3 වැඩි කිරීම 3 x වෙනුවට දාන්නේ 3. x සමානයි 3යි කියලා අපිට දීලා තියෙනවා. එකතු කිරීම මෙතන 4 තියෙනවා. මෙතන අතර මොකුත් නැත්තම් වැඩි කිරීම y කියන්නේ කීයද? 2යි. හරි. මෙතන 3 වරක් 3 කීයද? 9යි. මෙතන 4 වරක් 2 කීයද? 8යි. 9යි 8යි කීයද? 17යි. ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි මේක උදාහරණ ලියා ගන්න. ඊළඟට අපි මෙන්න මේ වගේ එකක් කතා කරමු. a සමානයි භාගය. අපිට දෙනවා මේකේ a සමානයි භාගය වන විට 4යි a ඍණ 1 අගය හොයන්න කියලා. හරි. එතකොට මෙතන 4 වැඩි කිරීම a කියන්නේ කීයද? a කියන්නේ 2න් 1යි. a කියන්නේ 2න් 1යි අපිට දීලා තියෙනවා. එතකොට මෙතන දෙවරක් 1යි 4ට දෙවරක් කීයද? 2යි කියලා අපිට කපන්න පුළුවන්. මෙතන අඩු කිරීම එකක් තියෙනවනේ. එතකොට මෙතන දෙවරක් 1 2යි. 2න් 1ක් අඩු කරාම කීයද? 2න් 1ක් අඩු කරාම 1යි. ඊළඟට මෙහෙම එකක් බලන්න. 8යි ධන 3. ඔන්න 8 වැඩි කිරීම a කියන්නේ කීයද? 2න් 1යි. හරි. එතකොට මෙතන එකතු කිරීම 3ක් තියෙනවා. දැන් මෙතන කැපෙන ඒවා කපන්න පුළුවන් නේ. දෙවරක් 1යි 8ට දෙවරක් කීයද? 4යි. එතකොට 4 වරක් 1 4යි 4ට 3ක් එකතු කරාම කීයද උත්තරේ? 7යි. දැන් ඔයගොල්ලන්ට මෙහෙම ප්‍රශ්නයක් ඇති. දැන් හැම එකේම මෙතන කැපුණානේ. කැපෙන්නේ නැති එකක් දුන්නොත් මොකද අපි කරන්නේ? කැපෙන්නේ නැති එකක් දුන්නොත්. හරි මෙතන රෝම ඉලක්කම් 3. මෙතන අපිට දෙනවන්න 3යි ඍණ 1. දැන් මෙතන බලන්න 3 වැඩි කිරීම a කියන්නේ 2න් 1යි. දැන් මෙතන කැපෙනවද? දැන් මේ දෙකේම කැපුණා. මෙතන දෙකේ ගුණාකාරයක් තියෙන නිසා. මෙතන 3නේ තියෙන්නේ 3 කියන්නේ දෙකේ ගුණාකාරයක් නෙමෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ මෙතන? කැපෙන්නේ නැහැ. මෙතන 3 වරක් 1 3යි. මෙතන යට කීයක් තියෙන්නේ? 2. දැන් මේ එක යට මුකුත් නැහැ කියන්නේ කීයක් තියෙන්නේ? එක යට මුකුත් නැත්තම් තියෙන්නේ 1. හරි. ඊළඟට අපි භාග දෙකක් අඩු කරද්දි මොකද්ද කරන්න ඕනේ? හරයන් දෙක සමාන කරගන්න ඕනේ. ඒතර හරයන් දෙක සමාන කරගද්දි මෙතන 2නේ තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මේක 2 කරගන්න මේකත් 2කින් වැඩි කරනවා. දැන් ඊළඟට යටට කරපු දෙයම උඩටත් මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ. දැන් යට 2කින් ගුණ කරා නම් උඩත් 2කින් ගුණ කරා. මෙතන 3යි යටට 2. එක් වරක් 2 2යි. මෙතන එක් වරක් 2 ඒත් 2යි. දැන් එතකොට භාග දෙක අඩු කරද්දී යට මුකුත් වෙන්නේ නැහැ. දෙකම තමයි 3න් 2ක් අඩු කරාම කීයද? 1යි. හරි පුතේ. මේ උදාහරණ ටික දාගන්න. හරි. අපි ඒ වගේ තවත් ගානක් කතා කරලා බලමු. ඔන්න අපිට දෙනවා x සමානයි අපි ඍණ අගයක් අරන් බලමු. x සමානයි ඍණ 3න් 1යි. හරි. x සමානයි ඍණ 3න් 1යි. එතන අපිට දෙනවා 6ix එකතු කිරීම 5. හරි.
දැන් මෙතන ඍණාගයක් තියෙන්නේ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. 6 වැඩි කිරීම x කියන්නේ ඍණ 3න් 1යි. හරි. දැන් මෙතන කැපෙනවනේ 3 ගුණාකාරයෙන් තියෙන්නේ 3 වරක් 1යි මෙතන 3 වරක් 2යි. ධනයි ඍණයි මොකද වෙන්නේ? ඍණ වෙනවා. දෙවරක් එක් කීයද? 2යි. එතකොට ඍණ 2යි ධන 5යි සුළු කරාම කීයද? ඍණ පැත්තෙන් 2යි ධන පැත්තෙන් 5 දෙනයි. එතකොට වැඩිපුර ඉන්නේ ධන පැත්තේනේ. එන වැඩිපුර කීයක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් උත්තරේ කීයද? ධන 3යි. හරි පුතේ දැන් ඔයගොල්ලන්ට 5යි එක අභ්‍යාස කරන්න පුළුවන්. 5යි එක අභ්‍යාස කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ඊළඟට අනුමාතෘකාවක් කතා කරනවා. අනුමාතෘකාවල් ලියා ගන්න ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය කියලා. මොකද්ද? ඊළඟ අනුමාතෘකාව ලියා ගන්න ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය කියලා. ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය අනුමාතෘකාව ලියා ගන්න. ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය. දැන් මෙන්න මේ වගේ එකක් දුන්නොත් අපි කොහොමද කරන්නේ? හරි. මෙන්න මේ වගේ ප්‍රකාශන දෙකක් ගුණ කරන්න කියලා දුන්නොත් අපි මොකද්ද කරන්නේ? හරි. මම ඔයගොල්ලන්ට පොඩි ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. දැන් මේකේ ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන්. හරි. මම ක්‍රම දෙකකට කියලා දෙන්නම් මේක. මෙන්න මේ පදයෙන් මෙයාවයි දෙන්නම ගුණ කරන්න පුළුවන්. x වරක් x කීයද? x වර්ගය. x වරක් 3 කියන්නේ කීයද? 3x. ඊළඟට මෙයාගෙනුත් මෙයාවයි දෙන්නම ගුණ කරනවා. දෙවරක් x කීයද? 2x. දෙවරක් 3 කීයද? 6යි. ඊළඟට 3x උයි 2x එකතු කරාම කීයද? 5x. මෙතන එකතු කිරීමේ 6 තියෙනවා. නැත්තම් මේ විදිහට කරන්නත් පුළුවන් මේ ගානම. හරි අපි බලමු. මෙන්න මේකේ මේ වරහන තියෙනවානේ. මේ පළවෙනි වරහනේ මුල් පදේ අපිට ලියා ගන්න පුළුවන්. ඔන්න මම x කියලා ලියා ගත්තා. ඊළඟට මෙන්න මේ දෙවෙනි වරහනම අපි ලියා ගන්නවා. ඒ මොකද්ද? x ධන 3. පළවෙනි වරහනේ පළවෙනි පදේ ලියා ගත්තා. දෙවෙනි වරහනම ලියා ගත්තා. ඊළඟට පළවෙනි වරහනේ දෙවෙනි පදේ ලියා ගත්තා. මේ මුළු දෙවෙනි වරහනම ලියා ගත්තා. හරි. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේ x ගෙන් වරහන් ඉවත් කරනවා. x ගෙන් මෙයාවයි ගුණ කරනවා. දෙකෙනුත් මෙයාවයි ගුණ කරනවා. x වරක් x කීයද? x වර්ගය. x වරක් 3 කීයද? 3x. දෙවරක් x කීයද? 2x. දෙවරක් 3 කීයද? 6යි. අර කලින් වගේමයි 3x 2x එකතු කරාම කීයද? 5x. මෙතන ධන 6යි. හරි. ඒතර ඔය දෙකෙන්ම කරන්න පුළුවන්. හරි. මේ දෙකම ලියාගෙන තියාගන්න. ඔයගොල්ලෝ කැමති විදියකට මේක කරන්න පුළුවන්. Tamanට පහසු විදියකට මේක කරන්න පුළුවන්. හරි. මේ දෙකම ලියාගන්න. ක්‍රම දෙකම. හරි. අපි තව ගානක් බලමු. හරි. මෙන්න මේක බලන්න. එක පදයක් ඍණ පදයක් අනිත් පදේ ධන පදයක්. හරි. දැන් මේක කොහොමද කරන්නේ? මම අර කලින් කිව්වා වගේ මොකද්ද කරන්නේ? මේ x ගෙන් මේ පැත්තේ මේ පදයයි මේ පැත්තේ මේ පදයයි දෙකම ගුණ කරනවා. ඊළඟට මේ ඍණ පහෙනොත් මෙයාවයි දෙන්නම මොකද කරන්නේ? ගුණ කරනවා. x වරක් x කීයද? x වර්ගය. x වරක් ධන 3 කීයද? ධන 3යි x. ඍණ 5 වරක් x කීයද? ඍණ 5යි x. ඍණයි ධනයි කීයද? ඍණ 5 වරක් 3 15යි. හරි. ඊළඟට මෙතන x වර්ගයේ තියෙනවා ධන 3යි ඍණ 5යි සුළු කරාම කීයද? ධන පැත්තේ 3 දෙනයි ඍණ පැත්තේ 5 දෙනයි. මොන පැත්තේද වැඩියෙන් ඉන්නේ? ඍණ පැත්තේ. කී දෙනෙක් වැඩිද? දෙන්නෙක් වැඩි. එන්න ඔය විදිහට උත්තරය අපිට ගන්න බලුවා. දැන් ඔයගොල්ලන්ට හුරු අනිත් ක්‍රමේ නම් අනිත් ක්‍රමෙන් හදන්න. අර මං ඉස්සෙල්ලා කියලා දුන්නා. හරි. එතකොට ඔයගොල්ලෝ කැමති ක්‍රමයකින් හදන්න පුළුවන්. මොන ක්‍රමෙන් හැදුවත් හරි එන්නේ එකම උත්තරේ.
හරි. මේකේ වෙලා තියෙන්නේ මේක එක පියවරක් අඩුයි. අරක ලියාගෙන ඒක කරාට එහෙම කිසි ගැටලුවක් නැහැ. හරි. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේක ලියා ගන්න. ලියාගෙන ඉවරලා අපි කතා කරමු පද දෙකම ඍණ තියෙන එකක්. හරි. පද දෙකම ඍණ තියෙන එකක් කතා කරමු. හරි. අපි මේ සංඛ්‍යා දෙකම ගමු. x ඍණ 5යි x ඍණ 3යි. දැන් කොහොමද කරන්නේ? හරි. මෙන්න මේ x ගෙන් මේ ආවයි පද දෙකම ගුණ කරනවා. ඊළඟට මෙන්න මේ ඍණ 5ෙනුත් මේ ආවයි මොකද කරන්නේ? දෙකම ගුණ කරනවා. හරි. අපි දාමු උත්තරේ. x වරක් x කීයද? x වර්ගය. x වරක් ඍණ 3 කීයද? ඍණ 3යි x. ඍණ 5 වරක් x කීයද? ඍණ 5යි x. ඍණයි මොකද වෙන්නේ? ධන වෙනවා. 5 වරක් 3 කීයද? 15යි. x වර්ගය ඍණ 3යි ඍණ 5යි කීයද? එකතු කරාම ඍණ 3යි ඍණ 5යි ඍණ 8යි x ධන 15යි. හරි. දැන් මෙන්න මේ ඔයගොල්ලන්ට මේක පහුගිය අවුරුදු වල අහුවෙලා නැත්තම් මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. ධන සංඛ්‍යාවකින් ගුණ කරොත් හරි බෙදුවොත් හරි එන්නේ මොන උත්තරයක්ද? ධන උත්තරයක්. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් හරි බෙදුවොත් හරි එන්නේ මොන උත්තරයක්ද? ඍණ උත්තරයක්. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරොත් හරි එන්නේ මොන උත්තරයක්ද? ඒ ඍණ උත්තරයක්. හරි. ඊළඟට ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරොත් හරි එන්නේ මොන උත්තරයක්ද? ධන උත්තරයක්. හොඳට මතක තියාගන්න එක ජාතිය දෙකක් ගුණ කරොත් හරි බෙදුවොත් හරි උත්තරේ ධන. බලන්න දෙකම ඍණ දෙකම ධන. එතකොට උත්තරේ මොකක්ද එන්නේ? ධන. ජාති දෙකක් කලවමින් මොකද වෙන්නේ? බෙදුවොත් හරි ගුණ කරොත් හරි එන්නේ මොන උත්තරයක්ද? ඍණ උත්තරයක්. අන්න ඒක මතක තියාගන්න ඕන. ඒකත් පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න. ඊළඟට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දීලා තියෙනවා. x සමානයි 5 වන විට x ධන 8 x ඍණ 3 සමානයි x වර්ගයේ ධන 5යි x ඍණ 24 කියලා පෙන්නන්න කියලා. හරි. දැන් මේකේ බලන්න මේකේ තියෙනවා වම් පැත්තේ x ධන 8යි x ඍණ 3යි. දකුණු පැත්තේ තියෙනවා මේ සෙට් එක. අපි වම් පැත්ත මුලින් හදලා ඉමු. මන් දානවා වම් පැත්ත සමානයි. හරි. වම් පැත්තේ තියෙන මොකද්ද? x ධන 8යි x ඍණ 3යි. දැන් අපිට දීලා තියෙනවා ආදේශ කරන්න x සමානයි 5යි කියලා. x කියන එක්කෙනා 5ට මොකද වෙන්නේ? සමානයි. එහෙනම් x වෙනුවට අපිට කීයක් දාන්න පුළුවන්? 5. මාර ලේසි මේ ප්‍රශ්නේ. කට්ටිය මේ වගේව දැක්කම බය වෙනවා. අන්න ඒක තමයි ඔක්කොටම මුල. හරි. 8යි 5යි කීයද? 13යි. 5න් 3ක් ගියාම කීයද? 2යි. 13 වරක් 2 කීයද? 26යි. එතකොට වම් පැත්ත සුළු කරාම කීයක් එනවද? 26ක් එනවා. වම් පැත්ත සුළු කරාම 26යි. අපි බලමු දැන් දකුණු පැත්තත් සුළු කරලා මොකක්ද එන්නේ කියලා. හරි. ඔන්න දකුණු පැත්ත. දකුණු පැත්තේ මොකද්ද බලන්න තියෙන්නේ? දකුණු පැත්තේ තියෙනවා x වර්ගය ධන 5යි x ඍණ 24. හරි. දැන් x සමානයි 5යිනේ. එහෙනම් x වෙනුවට දැම්ම 5. 5 වර්ගයේ එකතු කිරීම 5 වරක් 5 අඩු කිරීම 24. 5 වර්ගයේ 25යි. 5 වරක් 5ත් 25යි. මෙතන 24යි. 25යි කීයද? 50යි. 50න් 24ක් ගියාම කීයද? 26යි. දැන් වම් පැත්තට ආවෙත් උත්තරේ 26, දකුණු පැත්තට ආවෙත් උත්තරේ 26. එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි මොකද වෙන්නේ? සමාන වෙනවා. වම් පැත්ත සමානයි දකුණු පැත්ත. හරි. ඔන්න සමානයි කියලා පෙන්නුවා. ඊළඟට ඔයාලගේ 5යි 2 අභ්‍යාසයේ අපි මේ කතා කරා වගේ ගණන් සෙට් එකක්ම තියෙනවා. හරිද?
5යි 2 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? ඒ සෙට් මේ හතරවෙනි ප්‍රශ්නේ ඔය සෙට් එකම දැන් කරන්න පුළුවන්. හතරවෙනි එකේ නම් යාකරණ එකක් තියෙන්නේ. පළවෙනි එකේ තුන්වෙනි එකේ හදන්න තියෙනවා. හරිද? ඒ නිසා දැන් 5යි 1 අභ්‍යාසයේ 5යි 2 අභ්‍යාසයේ අභ්‍යාස දෙකම කරන්න පුළුවන්. හරි මේ ටික තේරුම් අරගෙන අභ්‍යාස ගණන් ටික හදන්න අනිවාර්යෙන් පාඩමම ගොඩ දා ගන්න පුළුවන්. හරි